එකේ පෙනන්නේ 789D පෝල් ට්‍රක් එකක් ගැන. ලොකුම දේ තමයි මේ ට්‍රක් මිනිස්සුනේ මේලවන්නේ. මේවා ඔටෝනෝමස්. ඒ කියන්නේ මිනිස්සු කවුරුත් නැතුව ඔටෝමැටික් තමයි ඩ්‍රයිව් වෙන්නේ. මෙච්චර ලොකු එකක් වෙලත්. ඉතින් වීඩියෝ එකේ හැමදේම පෙන්නනවා. කොහොමද යන්න එපා. channel එක subscribe කරන්න. බලන්න වීඩියෝ එකට කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ට්‍රක් එක මයිනින් වල තියෙන ලොකුම ට්‍රක් එකක්. මෙහෙම ඇවිදගෙන යන්න පුළුවන්. එතනින් ගියහම මේක එන්ජින් එක පේනවා. මේක සිලින්ඩර් 16ක එන්ජින් එකක් තියෙන්නේ. මේ ඔයගලන්ට පේන්නේ මේකේ ෆෑන් බෙල්ට් ටික. ෆෑන් බෙල්ට් 6ක් විතර තියෙනවා. මේ තියෙන මැෂින් එකේ පිටිපස්සෙන් අපි බලුවා පේන විදිය. මම මෙහෙම ළඟට ඇවිදගෙන ගියොත් මගේ නළල ගාවට වගේ තමයි මෙතන උස තියෙන්නේ. පොඩ්ඩක් නැමුණු ගමන් මැෂින් එකේ අතර ගිහෑගේ ඊට පස්සේ ආපහු නැගිටලා ඇවිදගෙන වගේ යන්න පුළුවන්. ඉතින් මම මේ මැෂින් එක උඩට ඇවිල්ලා ඉන්නේ දැන්. ඔයගොල්ලන්ට බලුවොත් පේනවා ඇති ගොඩක් උසක තමයි මේක තියෙන්නේ. ඉතින් මේ මැෂින් ඔටෝනෝමස්. ඒ කියන්නේ ඩ්‍රයිවර්ස් නෑ. ඔටෝමැටික්ලි තමයි ඩ්‍රයිව් වෙන්නේ. කම්පියුටරෙන් තමයි හැමදේම කරන්නේ. මේක ඔටෝමැටික් ගිහිල්ලා පස් ඇතුළට දාගෙන ඔටෝමැටික් ගිහිල්ලා ඒ ටික ආපහු අන්ලෝඩ් කරනවා. ඒ වගේම ෆුවල් ගන්න ඒ හැමදේටම මේක ඔටෝමැටික් තමයි යන්නේ. මේකෙන් පල්ලෙහාට බහිනවා මේ වගේ ලැඩර්ස් දෙකක් තියෙනවා අපිට බහැලා යන්න. ඒ දෙක බහැලා පල්ලෙහාට ගිහිල්ලා අපිට පුළුවන් මේ ලැඩර් එක ආපහු උඩට ඕනනම් ෆෝල්ඩ් කරලා දාන්නත් පුළුවන් අපිට. ඒ වගේ මේ මැෂින් එක ලංකාවේ මුතලින් ගත්තොත් මිලියන 300ක් වගේ වෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ගත්තොත් 1.5 මිලියන් වගේ වෙනවා. ඉතින් ගොඩක් මිල අධික මැෂින් එකක්. කැටපිල සමාගමට තමයි මේ මැෂින් එක අයිති. ඒගොල්ලෝ තමයි මේක බිල්ඩ් කරන්නේ. සාමාන්‍යයෙන් මේ මැෂින් එකක් මේ හෝල් ට්‍රක් එකක් ඩ්‍රයිව් කරද්දී වටපිට තියෙන අනිත් මැෂින් නැත්නම් අනිත් වාහන මේකට මීටර 50ක් දුරින් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ළඟට එනවා නම් අපි two-way රේඩියෝ එකකින් කෝල් කරලා මේකේ ඔපරේට් කරන එකට දැනුම් දෙන්න ඕනේ අපි ළඟට එනවා. ඒ හින්දා මේක නවත්තන්න කියලා. මොකද මේකේ උස හින්දා පේන්නේ නැහැ ළඟින් යන දේවල්. කියන්නේ සිම්පලි ගත්තොත් එහෙම අපි නිකන් කාර් එකක් ගත්තොත් එහෙම මේකට නිකන් කාර් එකක් උඩින් ලේසියෙන් යන්න පුළුවන්. ඉතින් මේ විදිහ තමයි මේක ඉස්සරහ පේන්නේ. මේ මැෂින් එක යද්දි මේ රැඩ් එක ඔටෝමැටිකලි උඩට නැමෙ ෆෝල්ඩ් වෙනවා. ඊට පස්සේ මේ වටේ බලුවොත් මෙතන කෙනෙක් වැඩ කරනවා. ඔයගලන්ට පේනවනේ. ඔයගලන්ට මෙතන බලුවොත් රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා මේ මැෂින් එක. මේ ඉන්නේ කියලා නැගිට්ටහම. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න. එතකොට ඔයගලන්ට තව මේ වගේ videos බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති දිගටම channel එකත් එක්ක ඉන්න. අපි හම්බෙමු තව video එකකින්.